ඔන්න ඉතින් පෙරුම් පුරලා අපි මල්වත්ත බලන්න යනවා. මෙරිකල් ගාඩන් එක බලන්න යන්න පෙරුම් පුරාගෙන හිටියට අද තමයි ඉතින් ඔන්න අපි දෙන්න මෙරිකල් ගාඩන් එක බලන්න ඔන්න ඉතින් හිතුව තරම්ම ලොකුවට පෙනුනෙත් නෑ ඉතින්. අපි හිතුව ගොඩාක් ලොකුවට ඇති කියලා. මෙන්න මෙඩිකල් ගාඩන් එකට අපි ටිකට් ගත්තා. හරිද? යන් දැන් අපිත් එක්ක එන්න මෙඩිකල් ගාඩන් බලන්න. අපි හතර දෙනා තමයි ආවේ මෙඩිකල් ගාඩන් එකට. එන්න ඔයාලත් යන්න. ඔන්න ඉතින් අපි ඇතුළට යනවා. මාර ලස්සනයි. ඉස්සල්ලාම ඉන්නවා ලොකුම ලොකු අස්සය දෙන්නෙක්. ඔන්න බලන්න. ඉතින් මේ තමයි ඉස්සරහාම යන පාරෙන් වලට පේනද ලස්සනයි මල් ගොඩාරියක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ලස්සන මල් තියෙනවා, සූර්යකාන්ත මල් තියෙනවා, වෙන මල් තියෙනවා. ඉතින් ඔන්න තියෙනවා ගොඩක් ඒවා. බලන්න ඉතින් ඔයාලත් ලස්සනයිනේ. ඉතින් ලස්සන තැන් තියෙනවා. මල් තමයි ඉතින් හැමතැනම තියෙන්නේ. එක එක හැඩතල වලට හදලා තියෙනවා. හාට් ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයාලට තාවොත් බලා ගන්න පුළුවන්. ඔන්න මෙතන තමයි එවිඩේස් ෆ්ලයිට් එක ලෑන්ඩින් කරලා තියෙන්නේ. ඔයාලට පේනවද? මේ තියෙන එවිඩේස් ෆ්ලයිට් එක. ඒක එවිඩේස් කියලා ගහලා තියෙනවා. ඇත්තටම එවිඩේස් ෆ්ලයිට් එක නෙවෙයි. ෆ්ලයිට් එක විදිහට හදලා ඒ විදිහමයි හදලා තියෙන හදලා එකේ මවුල් වල තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. බලන්න මේක ඇත්තට ඔයාලට තමුසක් දීීමක් වෙයි. ඔයාලා මේක ගොඩාක් වටිනවා වෙඩින් ෂූට් ෆොටෝ ෂූට් එකකට වගේ. හරි වටිනවා ලස්සනයි. ගොඩක් කපල් ඇවිල්ලා ගොඩක් කපල් තමයි ඇවිල්ලා හිටියේ. පොරේසලා ගොඩක් හිටියා. ලංකාවට නම් හම්බුණ අඩුයි අපිට. ඉතින් හරි ෂොක් එතන. ඉතින් අපි දෙන්න ඇවිදගෙන යනවා. ඉතින් ගොඩාක් ඉස්සල්ලාම අපි දෙන්න රවුමට ගිහිල්ලා දැන් අපි දෙන්න රවුමට ගිහිල්ලා ඊට පස්සේ තමයි මැද්දේ කැලේ අතරින් අතර යන්න තියෙනවා. ඉතින් බාණ්ඩක මේ ඔක්කොම මල් වලින් තමයි හදලා තියෙන්නේ. අර හැම එකක්ම ආකෘතිය හදලා ඒක මල් වලින් පුරවලා තියෙන්නේ. අර බාණ්ඩක ලොකු කේතලයක්. ඒක ලොකුම කේතලෙන් තේ පෙරණ එක මල් වලින් හදලා තියෙන්නේ. ඉතින් ඔය වගේ තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අර මේ මෙතන ඉන්නවා නේද අර කවුද බාබිගල්ලා වගේ. එයාලා කැරකෙනවා. එයාලා සින්දුවක් මියුසික් එකක් කරන මියුසික් එකට එයාලා කැරකෙනවා. අර ඈතින් පේන්නේ ඔයාලට එයාලා. ඔන්න බලන්නකො ලොකු හાર્ට් එකක් තියෙනවා. මෙතන අපි දෙන්න ගොඩාක් මහන්සි වෙලා පොලිවක් වගේ තියෙනවා. ඔව්. දැන් ෆොටෝ එකක් ගත්තකොම අපි දෙන්න. ඒ වගේ තැන්වල ෆොටෝ ගහන්න හරි අමාරුයි. ඉතින් අපි දෙන්න පල්ලෙහාට ඇවිල්ලා ෆොටෝ එකක් එහෙම ගහලා ඉතින් දැන් ආයිත් පාරක් අර වටේ පාරට තමයි අපි දෙන්න යන්න හදන්නේ. ඒ පැත්තට යන්න හදන්නේ. ඇවිදලා දැන් නම් කකුල් දෙකක් රිදෙනවා. ඔයාලට මේකේ තව දෙයක් මේගොල්ලෝ හදලා දීලා තියෙනවා. ඒ අසින් ගස්ලපු ගහක් තියෙනවා. හදලා දීලා තියෙනවා. ඉතින් ඒ තමයි ඔයාලට මල් බල්ල එපා වුණාම මෙතන හොකි ශ්‍රී ලංකාන්න පොඩි හොකි ග්‍රවුන්ඩ් එකක තරලා තියෙනවා මේක ඇතුළෙමයි ගොඩක් පොඩි. ඉතින් ඔයාලට හොකි ප්ලේ කරන්නත් පුළුවන් මේකෙල්ලට ආපුවාම
ඒ මල් බල්ල ඉවරලා ඇවිල්ලා නැති වුණාම ඒ විදියකුත් දැන් තියෙනවා. මොනරෙක් පිල් විදහාගෙන ඉන්නවා වගේ. මේක නිකන් මාලිගාවක් වගේ මල් වලින් තමයි හදලා තියෙන්නේ. අලි පැංචාගේ පිටිපස්ස පැත්තෙන් තමයි පේන්නේ. ඉස්සරහට තමයි අපි ගියේ නැහැ. ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්කෝ. මේ අර රටේදි ගස් වගේ ඒ හදලා තියෙන්නේ මල් වලින්ම තමයි. අර ඈතින් පේනවා මේක නිකන් චෛත්‍යයක් වගේ පේනවා. මේක චෛත්‍යයක් නෙමෙයි. විදියට හදලා තියෙන්නේ. අපේ අයියා කොහෙද මේ යන්නේ? අර බානක ඈතට හරි ලස්සනයි ඒ හරිය නේද? මේ ලස්සනයි ඒකත් මල් ගොඩාරියක් තියෙනවා. ඉතින් අර ඈතට පේන රටහිඳි ගස් වගේ ඒවත් ලස්සනයි. හැමදේම ඉතින් ආය ලස්සන නෑ කියලා දෙයක් නෑ. ඉතින් මල් වලින් පිරීලා මල්ම තමයි. ඒ බැලුවම් මල් මේ බැලුවම් මල් හැමතැනම මල්. ඔයාලට පේනවා ඇතිනේ ඉතින් හැමතැනම මල්. පුළුවන් විදියට තමයි ඉතින් අපි වීඩියෝ කරේ. ඉතින් සමහරක් දේවල් ඉතින් හරියටම පේන්නේ නැහැ. ගෙදර ආවට පස්සේ තමයි ඉතින් වීඩියෝ ටික බැලුවේ. බැලුවට පස්සේ තමයි දැක්කේ ඉතින් හරියටම පළක් තැන් ඉතින් ඔයාලට බලා ගන්න හරියටම වීඩියෝ වෙලා නැහැ කියලා. ඒත් ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් වීඩියෝ ටිකක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න බලන්නකො ලස්සන මල් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න හිතාගෙන ඉන්නවා නම් ඇවිල්ලා බලන්න ඉක්මනටම. හැබැයි උදේ වරුවට එන්න එපා. දැන් නම් හරි රස්නේයිනේ. හවස් වරුවට වගේ ආවනම් මට හිතෙන විදියට නම් හවස් වරුව හොඳයි. හවසට ඇවිල්ලා ඉතින් අපිත් ආවේ හවස තමයි. බලලා ඉතින් අපේ අයියට මහන්සියට ඉඳ ගන්නවා චුට්ටක්. ඔය හරිය වැඩි ඉඳ ගන්න දෙන්නේ නැහැ. මේ ඉතින් අපි දැන් නම් ඉතින් ඇවිදලා මහන්සි. ඒ හින්දා අපි දෙන්න ඉඳ ගන්න ගියා. එතකොට ඉතින් අපිත් එක්ක ආව නංගි මල්ලිත් ඒ හරියම ඉඳලා එයාලත් දැන් ඇවිල්ලා අපිත් ඉඳගෙන ඉන්නවා. ලස්සන ෆොටෝ ෂූට් කරන්න ඕන නම් ඉතින් හැම දෙයකටම මෙතන ලස්සන තැන් තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා ලස්සන බලන්න. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මල්වත්තේ තවත් වීඩියෝ එකක් එක්ක ආයෙත් හමු වෙමු. ගිලෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙත් වීඩියෝ එකක් එක්ක අපි එන්නම්.